හලෝනේ ඔන්න අද අපිට තියෙනවා කරන්න පොඩි වැඩක්. මේ වැඩේ කරන්න තියෙන්නේ කැම්පස් එකෙන් එළියට ගිහින්. බලමුද මොකද්ද කියලා? උදේට අපිට ක්ලිනිකල් තියනවානේ 8:12 වෙනකම්. ඒක ඉවර වෙලා එක වෙද්දි මේන් ගේට් එක ළඟට ඇවිල්ලා ඉන්න කිව්වා හැමෝටම. ඉතින් අපි මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ අපේ මේ ෆීල්ඩ් විසිට් එකට යන්න. ඒකෙදි අපේ මුළු බැච් එකේම ළමයි ටිකව ගෲප් 12කට බෙදනවා. බෙදලා ගමක් බාර දෙනවා ඒ ගමේ ගෙවල් එක ගානේ එක ළමයෙක්ට හම්බ වෙන විදිහට. එතකොට අපිට අපේ ගෙදර අයත් එක්ක කතා බහ කරලා එයාලගේ තොරතුරු, එයාලගේ සෞඛ්‍යමය තත්ත්වය ඒ පිළිබඳ විස්තර ගන්න තමයි අපිට තියෙන්නේ. කමියුනිටි මෙඩිසින් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකේ ප්‍රොජෙක්ට් එකකට තමයි අපි මේක කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ක්ලිනිකල් මෙඩිසිනුයි කමියුනිටි මෙඩිසිනුයි කියලා දෙකක් තියෙනවා. එතකොට ක්ලිනිකල් මෙඩිසින් කියන්නේ ඔය අපිට ලෙඩක් හැදුනාම අපි ડોක්ටර් ළඟට ගිහින් බේත් ගන්න. එතකොට ලෙඩේ හැදිලා ඉවරනේ. හැබැයි කමියුනිටි මෙඩිසින් වල තියෙන්නේ කමියුනිටි එකත් එක්ක, ඒ කියන්නේ සමාජෙත් එක්ක ලෙඩේ හැදෙන්න කලින් ඒක වළක්ව ගන්න සමාජීය වශයෙන් අපි මොනවද කරන්න ඕනේ කියන එක. කතාවෙන් කතාව ඔන්න අපි අපේ තැනට ආවා. ඉතින් අපි හැමෝම ළඟම තියෙනවා කැම්පස් එකෙන් දුන්න ඔෆිෂියල් ලියුමක්. මොකද අපි මේ ගන්නේ පෞද්ගලික තොරතුරුනේ. එතකොට යාලට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේනේ. ඒ හින්දා අපි ගෙදරකට ගියාම මුලින්ම මේ ලියුම යාලගේ අතට දීලා අපිව අඳුන්වලා දෙන එක තමයි කරන්නේ. ඉතින් දැන් ඔන්න අපි අපේ වැඩේ පටන් ගත්තා. අනේ බලන්නකෝ මට හම්බෙච්ච යාළුවා කවුද කියලා. මේ මගේ යාළුවෙක්ට හම්බෙච්ච ගෙදරක්. ඉතින් එයාලා කට්ටිය ඇතුළට ගිහින් විස්තර ටික ගන්නකම් මම මෙයත් එක්ක චුට්ටක් සෙල්ලම් කරා. ඔයාලත් ආසයිද බලුවටවුන්ට? මම නම් ආසයි අනේ. ඒත් ඉතින් අපේ ගෙදරින් අවසර නෑනේ. පූස් පැටවුනන් ඉන්නවා. මෙයාගේ නම මොකද්ද දන්නවද? බ්‍රවුනි. ඉතින් මේ වැඩේදී අපි වෙන වෙනම ගෙවල් වලට ගිහින් ගන්න මේ තොරතුරු ගෲප් එකේ හැමෝම එක්ක එකතු වෙලා කතා කරනවා. ඊට පස්සේ අපි හැමෝගෙම අදහස් අරගෙන මේ ප්‍රදේශයට අදාළව තියෙන පාරිසරික ගැටලුවක්, සෞඛ්‍යමය ගැටලුවක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් පදනම් කරගෙන තමයි අපේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කරගෙන යන්නේ. ඇත්තටම මේ කරන ප්‍රොජෙක්ට් එකේ ලකුණු යන්නේ අපිට තව අවුරුදු 2කින් තියෙන එක්සෑම් එකකට. පාර්ට් 2 කියන එක්සෑම් එකට. දැන් අපිට තියෙන්නේ පාර්ට් 1 එක්සෑම් එක. ඒක තාම අපි ලියලත් නැහැ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ තමයි පාර්ට් 2 එක්සෑම් එක තියෙන්නේ. ඔයාලා එක්සෑම් ගැන වැඩි දන්නේ නැතුව ඇතිනේ. මම ඊළඟ වීඩියෝ එකක මෙඩිසින් වල තියෙන එක්සෑම් පිළිවෙල එහෙම කියලා දෙන්නම්. ඉතින් ඔය විදිහට අපි අපේ ගෙවල් ඔක්කොගෙම වගේ විස්තර ටික ගත්තා. අද අපි මේ විස්තර ගත්තයි කියලා මේ වැඩේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපේ මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න තව අවුරුදු 2ක් යනවනේ. එතකම්ම අපිට මේ ගමත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. මේ අතරේදී අපේ කැම්පස් එකේ කමියුනිටි මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එකේ මැඩම්ලා එනවා මේ ගෙවල් වලට. ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහනවා. අපේ ගෙදරට අදාළව විතරක් නෙවෙයි අපේ මේ ප්‍රදේශයට අදාළව අනිත් ගෙවල් ගැන අපිට දල වශයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. අන්තිමට අපෙන් මේ ගමට සේවයක් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපි ප්‍රසන්ටේෂන් එකක් හදලා ඒක ඉදිරිපත් කරන්නත් ඕනේ. ඉතින් ඔන්නෝම තමයි මේ වැඩේ ඉවර වෙන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මං යනවා. බයි.